මංගී මල්ලි ඔන්න ඔයාලට අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කියන මූලාශ්‍ර පාඩම සම්බන්ධයෙන් පොඩි හැඳින්වීමක්. හරිද? මේක සම්පූර්ණයෙන් විස්තර කිරීමක් නෙවෙයි. සම්පූර්ණයෙන් විස්තර කිරීමක් මම ඉස්සරහට එන වීඩියෝ එකෙන් අරන් එන්නම්. දැනට මේ මූලාශ්‍ර පාඩම සම්බන්ධයෙන් පොඩි හැඳින්වීමක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම මේ මූලාශ්‍ර පාඩම ගැන කතා කරනකොට මේ මූලාශ්‍ර පාඩම අපිට 10 වසරේ වගේම ඒ කියන්නේ සාමාන්‍ය පෙළ කොටස වගේම උසස් පෙළ කොටසේදී සෑහෙන්න වැදගත් වෙන පාඩමක් තමයි මෙන්න මේ කියන මූලාශ්‍ර පාඩම. හරිද? මේ මූලාශ්‍ර පාඩම සාමාන්‍ය පෙළ වගේම උසස් පෙළ කොටසේ සෑහෙන්න වැදගත් වෙන පාඩමක් තමයි මේ මූලාශ්‍ර පාඩම. එතකොට මේ මූලාශ්‍රයක් කියලා කියන්නේ මොකද්ද? මූලාශ්‍රයක් කියලා කියන්නේ අපිට ඉතිහාසය අධ්‍යයනය කරන්න. ඒ කියන්නේ අපිට ඉතිහාසය ඉගෙන ගන්න මේ වෙනකොටත් ඉතිරි වෙලා තියෙන දේවල් තමයි මූලාශ්‍රයක් කියලා කියන්නේ. අපිට ඉතිහාසය ඉගෙන ගන්න විවිධ දේවල් වර්තමානයේ පවතිනවා. ඒක පොතක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කැඩිලා බිඳිලා ගියපු දෙයක් වෙන්න පුළුවන්. ගොඩාක් දේවල් තියෙනවා. මම කියන්නේ ඒ දේවල් සම්බන්ධයෙන් නෙවෙයි. ඉතින් ඒ වගේ ඕනෑම දෙයක් ඉතිහාසය ඉගෙන ගන්න තියෙන ඕනෑම දෙයක් මෙන්න මේ කියන ඉතිහාසය එකකින් ඉගෙන ගන්න පුළුවන් නම් කියන ඉතිහාසය එකකින් ඉගෙන ගන්න පුළුවන් නම් එහෙම දෙයකට අපි කියනවා මූලාශ්‍රයක් කියලා. හරිද? එහෙම දෙයකට අපි කියනවා මූලාශ්‍රයක් කියලා කියනවා. එතකොට මේ මූලාශ්‍රය ගැන කතා කරනකොට දැන් මූලාශ්‍රයේ නිර්වචනයක් තියෙනවා. මූලාශ්‍රය සම්බන්ධ නිර්වචනයක් තියෙනවා. යම් කිසි රටක් පිළිබඳව හෝ යම් කිසි කාල සීමාවක් පිළිබඳව මේ වෙනකොට ඉතිරි වෙලා තියෙන දේවල් තමයි මූලාශ්‍රයක් කියලා කියන්නේ. ඒක නිර්වචනයක්. හරිද? ඊට අමතරව මූලාශ්‍ර ගැන කතා කරනකොට මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොටස් දෙක තමයි සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට පොතපත සම්බන්ධ කියන ඉතිහාසය ඉගෙන ගන්න අපිට පොතපත ඕන වෙනවා නම් ඒක සාහිත්‍ය මූලාශ්‍රයක්. ඒ කියන්නේ අපිට පොතපත සහ ලේඛන වර්තමානයේ තියෙනවානේ. අනේ ඒ වගේ ඉතිහාසය අපිට හදාරන්න. ඒ කියන්නේ අතීතයේ සිදුවෙච්ච යම් දෙයක් පිළිබඳව මේ වෙනකොට අධ්‍යයනය කරන්න ඉතිරිලා තියෙන දේවල් තමයි ඒ ඉතිරි වෙලා තියෙන ඒක පොතක් හෝ ලේඛනයක් වෙනවා නම් ඒක සාහිත්‍ය මූලාශ්‍රයක්. හරිද? පොතක් එහෙම නැත්නම් ග්‍රන්ථයක් දෙකම එකයි. එතකොට ග්‍රන්ථයක් හරි මොකක් හරි ලේඛනයක් ඒක ලේඛන මාධ්‍යකින් කියන දෙයක් නම් ඒක සාහිත්‍ය මූලාශ්‍රයක්. හරිද? සාහිත්‍ය මූලාශ්‍රය. උදාහරණ විදිහට ගත්තොත් මහා වංශය, දීප වංශය වගේ දේවල් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ කියන සාහිත්‍ය මූලාශ්‍රය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. හරිද? සාහිත්‍ය මූලාශ්‍ර කියන දේවල් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මොකක්ද ඒ කොටස් දෙක? ඒ තමයි දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ අපිට මේ ලංකාවේ හිටපු කතුවරුන් විසින් ලියන කෘති සහ පොත්පත්. ඒ කියන්නේ ලංකාව ගැන අධ්‍යයනය කරන්න. දැන් අපිට ඉතිහාසය ඕන වෙන්නේ අපි ලංකාව ගැන අධ්‍යයනය කරන්නේ. දැන් වර්තමානයේදී නම් ඒ කියන්නේ අපි වෙන රටවල් ගැන අධ්‍යයනය කරනවා. අපි දැනට ලංකාව ගැන අධ්‍යයනය කරන්න ලංකාවේ කතුවරුන් විසින් නිර්මාණය කරපු කෘති තමයි මෙන්න මේ කියන දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ. ඊට අමතරව විදේශීය කතුවරුන් විසින් ලංකාව පිළිබඳ ලියන ලද කෘති තමයි විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ. හරිද? ඔය රෝම මූලාශ්‍ර, ඉන්දියන් මූලාශ්‍ර වගේ දේවල් ගන්න පුළුවන්. හරිද? එතකොට මේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර ගැන කතා කරනකොට ඒකත් කොටස් 5කට බෙදෙනවා. ධර්ම ග්‍රන්ථ, අට කතා, ඊට පස්සේ ගද්‍ය සාහිත්‍ය මූලාශ්‍ර, පද්‍ය සාහිත්‍ය මූලාශ්‍ර. හරිද? හතරයි මට මතක. තව එකක් මොකක් හරි තියෙනවා. ඒක ඔය වගේ කොටස් 5කට බෙදෙනවා. විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර එහෙමයි. දැන් අපි කතා කරන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ගැන. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන්නේ මොකද්ද? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා කියන්නේ අපි පොළව හාරන. මේ පොළව හාරලා. ඒ කියන්නේ පොළව හාරලා අපි ගන්න යම් ඔය මොනවද ඉතුරු වෙච්ච පරණ පොසිලයක් ගන්න. නටබුන් ඊට පස්සේ ඔය ස්මාරක ධනනරේ වර්තමානයේ ඉන්දු නිම්න ශිෂ්ටාචාර පැත්තේ ඔය කැණීම් කරලා යාර නටබුන් වෙලා ගියපු ගොඩ නැගිලි වගේ දේවල් හොයා ගන්නවානේ. අන්න ඒව තමයි මෙන්න මේ කියන පුරාවිද්‍යාත්මක ගණයට අයිති වෙන්නේ. තේරුණා නේද? පුරාවිද්‍යාත්මක ගණයට ඔක තමයි අයිති වෙන්නේ. එතකොට මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් කියලා කියන්නේ අන්න ඒ වගේ
පොළොව හාරලා කියන පොළොව කැනීම් කරලා සොයා ගන්න නටබුන් එහෙම නැත්නම් පුරාවස්තු හරිද එහෙම නැත්නම් ඒක කාසියක් වෙන්නත් පුළුවන් අපිට කාසි සම්බන්ධයෙන් කතා කරනකොට ලොකු දෙයක් තියෙනවා කතා කරන්න කාසි ගැන කතා කරනකොට මේ සෑහෙන දෙයක් තියෙනවා කතා කරන්න කාසි කියලා කියන්නේ අර ආර්ථික ඉතිහාසය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන වැදගත් සාධකයක් අපි ලංකාව ගැන ගත්තොත් ලංකාවේ ඉතිහාසය ආධාරණ කොට මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර සෑහෙන වැදගත් වෙනවා. මොකද සාහිත්‍ය මූලාශ්‍ර වලින් අනාවරණය වෙන තොරතුරු රසක් පුරාවිද්‍යාත්මක තොරතුරු වලිනුත් අනාවරණය කරනවා. ඉස්සරහට මේ සම්බන්ධයෙන් ගොඩක් දේවල් දාන්න. මොකද මේ පාඩම අපිට මේක පොතකට සීමා වුණු පාඩමක් නෙවෙයි. මේක සෑහෙන වැදගත් වෙන පාඩමක් තමයි මේ මූලාශ්‍ර කියන පාඩම. හරිද? මූලාශ්‍ර කියන පාඩම අපිට සෑහෙනම වැදගත් වෙන පාඩම. මේක අපිට ගොඩක් මෝන වෙනවා. ඒ නිසා මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මම හිතන්නේ ඒක නෝට් ඩවුන් කරලා හරි තියාගන්න. මොකද මම කතා කරන්නේ මේකේ බේසික් එක ගැන. ඒ කියන්නේ මූලික දැනීම ගැන තමයි කතා කරන්නේ. මොකද මම මේක එක්ස්පර්ට්ලාගේ අන්දමින් නිර්මාණය කරපු වීඩියෝ ගන්න වෙයි. මම මේ කියන්න තියෙන මේ වීඩියෝ එක පොඩි අඩුපාඩු ඇති. ඉතින් මේ දේවල් වලට සමා වෙන්න ඕන. ඉස්සරහට කරන වීඩියෝ වල උපරිම අඩුපාඩු යටතේ අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. හරි අපි කතා කරමු ඊළඟට කාසි ගැන නේද කතා කරේ හිටියේ. මේ කාසි අපේ ආර්ථික ඉතිහාසය අදාරන්න ගොඩාක්ම වැදගත් වෙනවා. ඒ කියන්නේ අපේ ලංකාවත් එක්ක තිබිච්ච විදේශීය සම්බන්ධතා ගැන අධ්‍යයනය කරන්න මෙන්න මේ කියන කාසි පට්ටම සාධකයක්. ඒ වගේම තමයි මේ කාසි වලින් විවිධ රජවරුන්ගේ පාලන බලය විහිදුණු ප්‍රදේශ ගැනත් අවධානය කරන. ඒක කොහොමද කරන්නේ? ඒක කරන ඒ කියන්නේ ඒක මම හිතපු දෙයක්. මේ පාලන අපි දන්නවා රජවරුන්ගේ විවිධ සංකේත ලකුණු වගේ දේවල් තියෙනවා. ඉතින් මේ දේවල් තියෙනකොට මේ කාසි වලින් මේ කොච්චර දුරට පැතිරුණාද කියලා හොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කරන කැණීම් අනුව එහෙම නැත්නම් පරීක්ෂණ අනුව මේ කොච්චර දුරට විහිදුණාද කියලා හොයා ගන්න පුළුවන්. මම මේ සාහිත්‍ය මූලාශ්‍ර සම්බන්ධයෙන් ඉච්චර පැහැදිලිවීමක් කරේ නැහැ. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ටිකක් අපිට වැදගත් වෙන සාධකයන් නිසා මම ඔන්න කතා කරනවා. ඔබ කෑගාලා එක මොකද්ද වගේ. හරිද? ඒක අභිලේඛන මූලාශ්‍ර ගැන කතා කරනකොට ඉතින් මේ අභිලේඛන මූලාශ්‍ර ගැන කතා කරනකොට අභිලේඛන මූලාශ්‍ර කියන්නේ ඔය සෙල් ලිපි මොනවාද? සෙල් ලිපි ඔය තඹ දහඩු මත ලියපු ලේඛන, රන් දහඩු මත ලියපු ලේඛන ආයෙ ගත්තොත් ඔය මොනවාද තියෙන්නේ? මැටි භාජන මත ලියපු ලේඛන. ඊට පස්සේ ගල් කණු මත ලියපු ලේඛන. ඒ කියන්නේ ගල් කණු තියෙන්නේ. අන්නේ කණු මත ලියපු ලේඛන. ඒ වගේ දේවල් තමයි මෙන්න මේ කියන අභිලේඛන කියලා කියන්නේ. ඒවා හඳුන්වන්න පාවිච්චි කරන පොදු නමක් තමයි මෙන්න මේ කියන අභිලේඛන මූලාශ්‍ර කියලා කියන්නේ. ඒක තේරෙනවා නේද? එතකොට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා නේද? දැන් මම කතා කරානේ අභිලේඛන, කාසි, නටබුන් සහ පුරාවස්තු. ඉතින් මෙන්න මේ නටබුන් සහ පුරාවස්තු ගැන කතා කරනකොට මම මේක මුලින්ම කතා කරේ මොනවද? ඒ පොඩි විස්තර කිරීම, පැහැදිලි කිරීමක් කරන්න කියලා. අන්තිමට පාඩමම කියලා දෙන්න ඕන. පොඩි චුට්ටක් දේවල් තියෙනවා ඇඩ් කරගන්න. ඒ දේවල් ඇඩ් කරා නම් ඉතින් මේ පාඩම සම්පූර්ණයෙන්ම සම්පූර්ණයි. මම ඒක නිසා සම්පූර්ණම කරලා දාන්න. අවුලක් නැහැ නේද? එතකොට නටබුන් සහ පුරාවස්තු කියද්දී ඔය පරණ වැව් තියෙනවා. ඊට පස්සේ අපිට අහු වෙනවා බෞද්ධ ඔය සිද්ධාස්ථාන, ඒ වගේම බෞද්ධ ස්මාරක හම්බ වෙනවා. හරිද? ඔය වගේ දේවල් ගොඩාක් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේවා තමයි නටබුන් සහ පුරාවස්තු කියලා කියන්නේ. මුලින්ම කිව්වේ කොහොමද පාඩම ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් කියලා. අවසානයේදී මුළු පාඩමම කරන්න ඕන. අවුලක් නැහැ. ඒකට අවුලක් නැහැ. මම ඒ නිසා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. මොකක් හරි අඩුපාඩු තියෙනවා නම් කියන්න. මම ඒවා කමෙන්ට් සෙක්ෂන් එකකින් පොඩි මේ විස්තර කිරීමක් හරි එහෙම නැත්නම් උත්තර හරි පිළිතුරු හරි ලබා දෙන්න දෙක මේකයි ඉතින්. මේක මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම හිතන ගොඩක් අඩුපාඩු තියෙන ඒ වීඩියෝ වල. හරිද? මම ඉතින් මේක පොඩියට පටන් ගන්නේ අර ගොඩක් කට්ටියන්ට යම් දැනුමක් ලබා ගන්න ඒ වගේම ඔය සෑහෙන අපහසුතාව තියෙන ළමයින්ට ඒ වගේ කට්ටියන්ට තමයි පොඩ්ඩක් ඉතින් මේක පටන් ගන්න. මම හිතනවා මේක එක්ස්පර්ට්ලාට හදන වීඩියෝ එකක් නෙවෙයි. මම ඒක ආයි කියනවා. පොඩි දැනුමක් ගන්න පුළුවන් නම් ඒක ගන්න. මේ මූලාශ්‍ර පාඩම බේසික් එක තමයි මෙතන තියෙන්නේ. හරිද? දැන් මේකේ බෝඩ් එකේ අකුරු අනිත් පැත්තට පේන්නේ. ඒක පොඩ්ඩක් මම හදලා දාන්නම් ආයි ඊළඟ වීඩියෝ එකේදී. වීඩියෝ කරනකොට තමයි මම ඒක දැක්කේ. හරිද? එතකොට මේ
මදන්න මේක දික්ක නොද සෑහින්න එතකොට නටබුන් සාපුරාස්තු කාසය අපිලේකර මේ පුරා විද්‍යාත් මූලාශ සාහිත්‍ය මුලස්තිම දේශී සාහිත්‍ය මුල්ලාශද විදේශී සාහිත්‍ය මූලාශ ඉතින් ඔන්න ඕක තමා මූලාශ කියලා කියන්නේ සරලවම ඒ වගේම තමයි මූලාශ වල ප්‍රයෝජන එහෙම තියෙනවා ඊට පස්සේ ඊට අමතරව මොනවාද මූලාශයක් කියන්නේ අර පොඩ වැඩිදුර විස්තර කිරීම කරන්න තියෙනවා ඒ වගේම උදාහරණ තියෙනවා උදාහරණ ගත්තොත් ඔය දැන් මෙතන තියෙන දේශීය සාහිත්‍ය මූලාශ වල තියෙන එක මහා වංශ දීප වංශය හරිද ඒවා රචනා කරපෝ කාලපරාසයන් ඒ වගේම තමයි මොනවාද ගද්‍ය සාහිත්‍ය මූලාශ කියලා කියන්නේ අර තොරතුරු කාව්‍යමය කෘති ආකාරයෙන් දෙනවා. ඉතින් මේවා විවිධ යුග සම්බන්ධයෙන් ලිය වෙනවා. ඒ මහා වංශ කියන එක ගත්තොත් ඒක විජය රජු රාජ කාලේ ඉඳලා මහසිංහ රජු රාජ කාලේ වෙනකන් ලියවෙනවා කියලා මතයක් තියෙනවා. ඒ විවිධ මත තියෙනවා. ඒ ඉතිහාසඥ මත බලලා කරනවනේ එක විදිහට. ඉතින් ඒක කාලෙන් කාලට වෙනස් වෙනවා. අපිට දෙයක් කියන්න බෑ. අපිට හැබැයි දෙයක් විචක්ෂණශීලීව හිතන්න පුළුවන්. මං කියන්නේ යන්නේ ඒක. ඉතිහාසය කියන විෂය නිකම්ම කටපාඩම් කරලා ඔළුවට දාගන්නවට වැඩිය මේක ඇතුලේ තියෙන මාරම ෆීලින් එකක්. චුම්පාන් වෙන්න කියනවා ඒව ගණන් ගන්න එපා බලලා චුම්පාන් දෙන්නේ නැහැ. හරිද? ඉතින් ඒ වගේ මාර ලස්සන දෙයක් මේකේ තියෙනවා. ඉතින් මං කියන්නේ මේක අදාරපල්ලා මේ ඉගෙන ගන්න. මේකේ දෙයක් තියෙනවා. තේරුණාද? මේකේ දෙයක් තියෙනවා. සුපීම දෙයක් තියෙනවා. මාරම රහයි මේ ඉතිහාසය කියන විෂය. නිදා ගන්න එපා. මේක වා 6 වසර කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 7 8 9 10 11 කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔබ නැත්නම් ඒ ලෙවල් කෙනෙක් වෙන්නත් පුළුවන්. කමන්නේ ඔබ මොනවා තරහා තිරමගේ හිටියත් මේ වීඩියෝ එක බලපන්. මේකේ කියන්නේ ඉතිහාස විෂය වැදගත්කම සම්බන්ධයෙන් තමයි කියන්නේ. මොනවද? මාල්පන් ගෙඩියක් ගන්න. වීඩියෝ එක. මම මාල්පන් ගෙඩියක් හම්බ වෙනවා. උඹලට මාල්පන් නැහැ. හරිද? මේක කතා කරද්දී මගේ බයිල ගැන නේද මුල ඉච්චරලා ඇහුවේ. හරියට මට සමාවියක්. දැන් මූලාශ්‍ර පාඩම කරලා තියෙන්නේ. මූලාශ්‍ර වල බේසික් කොටස් ටිකක් ඉවරයි. දැන් උඹලා දන්නවා මේ මූලාශ්‍ර පාඩමේ අර ඇට සැකිල්ල. මිනිස්සු කියන සැකිල්ල නෙවෙයි. මූලාශ්‍ර පාඩමේ තියෙන්නේ. දැන් ඔයාලට දල අවබෝධයක් යන්නේ නැති කියලා මම හිතනවා. ඔයාලට දල අවබෝධයක් යන්නේ නැති. මේකේ තියෙන අදහස මූලික අදහස ඔයාලට යන්නේ නැති කියලා මම කල්පනා කරනවා. මම හිතනවා. මම හිතන්නේ මේ දේ මට සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ නැති. මම දන්නවා මේක තනින් තන කියපු නිසා තනින් තන කියපු නිසා ඔයාලට යම අර පොඩි ගැටලු සහගත දැන් ටිකක් ඇති. හරි ඒ ටික මට දාන්න මම ඒ ටික පැහැදිලි කරන්නම් ඔයාලට. වෙනම පැහැදිලි කරන්න. මේක තමයි මූලාශ්‍ර පාඩම බේසික් එක. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. ඉතින් ඔතන තව පොඩි දේවල් ටිකක් තියෙනවා. උදාහරණ සම්බන්ධ මම කිව්වේ ගද්‍ය සාහිත්‍ය මූලාශ්‍ර. ගද්‍ය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ ඒ කාව්‍යමය ස්වරූපෙන් ලියන ග්‍රන්ථ. ඒ වගේ දේවල් තමයි ගද්‍ය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ. මේක ඔය අහලා තියෙනවා සරලීනි සංදේශය. ඊට පස්සේ මයුර සංදේශය, තිසර සංදේශය. ඒ වගේ දේවල් තමයි මෙන්න මේ කියන ගද්‍ය සාහිත්‍ය මූලාශ්‍ර ගණිතය අයිති වෙන්නේ. මේනම් විවිධ තොරතුරු ලබා දෙනවා. තේරුණාද? ඉතින් මේ මූලාශ්‍ර වලින් අපිට ඉතිහාසයේ විවිධ තොරතුරු සම්බන්ධයෙන් අපිට අනාවරණය කරන කියන්නේ දේශපාලනික තොරතුරු රසක් අනාවරණය කරන මහා වංශයෙන් දන්නවා අපි දන්නවා විවිධ රජවරු හිටියා. තොටගැමුණු මේ දේවානම්බෙදිස්ස ඒ වගේ එක රජවරු හිටියා. මහසෙන්, යවාසබ. ඉතින් මෙයාලා සෑහෙන සේවයක් රටට කරා. ඉතින් මේ ගැන හොයාගත්තේ කොහොමද? මෙන්න මේ කියන මූලාශ්‍ර මගින්. තේරුණාද? මූලාශ්‍ර මගින් තමයි මේක හොයාගත්තේ ගොඩක් දේවල් ඉතිහාසඥයන් විසින් මත බල කරේ මෙන්න මේ මූලාශ්‍ර අධ්‍යයනය කරලා එහෙම නැත්නම් අදාරයි. ආයි මොකද්ද කියන්න ඕන? මම හිතනවා මේ මූලාශ්‍ර ගැන ගොඩක් දේවල් කියලා දුන්නා. ආපහු ඉතින් මේක නිර්වචන තමයි දෙන්න තියෙන්නේ වෙනම. කියන්නේ මේවා ලියන විදිය, පේපර් සාකච්ඡා කරන්න ඕවා තමයි ඉතින් කියන්න තියෙන්නේ. මම දන්නවා පොඩි තියරි ටිකක් මෙතනින් හම්බුණා. නැත්නම් මේක මෙලොවම දෙයක් තේරෙන්නේ නැති කවලම් මැල්ම ඔක්ක ගැන මට බැනපල්ලා අවුලක් නැහැ. පිළිගන්න. හරිද? මම දන්නවා මට දෙයක් කරන්න පුළුවන් වේවි මේ ෆීල්ඩ් එකේ. මොකද මේක හිස්ටරි කියන්නේ ඉගෙන ගන්න තියෙන විෂයක් වගේම මේක ජීවිතේට සෑහෙන දෙයක් කියලා දෙනවා. මට ගොඩක් දේවල් කියලා දුන්නා. හරි මම ගැන කියන්නම් මම A-level first try එක කරලා ABC තියෙනවා. ඒ වගේම O level එකේ මට ලොකු රිසල්ට් ගන්න නෑ. මම O level සම්බන්ධයෙන් කරේ A එකයි B නෑ. C 6යි S 2යි තියෙනවා. O level එකේ 2020 ලියන්නේ. එතකොට ඒක තියෙන්නේ මේක හිස්ටරි වලට.
හරිද ඒලල් පශ්ෂායගෙත් ABC රිසාල්ට එක ඒක තියනෙ ඉතිහාසක හරිද BC තියෙන ජෝග්‍රවි මීඩිය ආය සකන් සයකත් ලියනවා 2024 ඒකෙදී ඒ තුනක් ගන්නවා විසිටරන්ක අසුවට එක මොනාද ඒ තුනයි දිසිටරන්ගේ අසුවට හිස්ට්‍රී වලට ඉතින් පා කියන්නේ මට මේ හිස්ට්‍රී දෙයක් කරේ නැත්ත ලොකුත් සෑහෙන දෙයක් කරා මට මං ඒ වුණාද ඒ ගැන කියද්දී එක ලොකු කතන්දරයක් අවුරුදු ගානක් ඇතුණු කතන්දරයක් මං හිස්ට්‍රී වලට ඉස්සර ආස මිනිස්සෙකුත් නෙවෙයි හැබැයි මාගේ ගුරුවරයෙක් නිසා ගුරුවරයා මනෝජ් සමර වික්‍රමස මම ඒ සයිඩත් ගොඩක් කියන්නේ ගොඩක් මතක් කරනවා සෑහෙන දෙයක් මට කරා සෑහෙන දෙයක් මට කරගෙන මෙන්න අතවර නෙවෙයි හොඳේ මේ ගොඩක් දේවල් කියලා දුන්නා ඒ කියන්නේ මාව සෑහෙන මොටිවේෂන් කරා ඉතින් මම ඒ සයිඩට ස්තුතිවන්ත වෙනවා මට ඒ දේවල් කියලා දුන්නා ගොඩක් දේවල් හරිද ඉතින් හිස්ටරි කියන්නේ අන්න ඒ වගේ මගේ ජීවිතේම වෙනස් කරපු විෂයක් මම ඒකට මාරම ආදරේ මං කියන්නේ ඔයාලට එහෙම වෙන්න කියලා හැබැයි කරන දේ හරියටම කරනවා ඒවල් කෙනෙක් නම් හිස්ටරි මේක කරනවා ඇති මේ විෂය තෝරගෙන කරනවා ඇති ඉතින් මං කියන්නේ බොක්කෙම කරන්න කියලා ඒ වගේම O level කෙනෙකුත් මේක බලනවා ඇති යාට කියන්න තියෙන එකම තමයි මූලාශ්‍ර පාඩම කතා කරා ගොඩක් දේවල් කතා කරා මම හිතනවා කතා කරන්න ඇති සමහරට මේක වාට කාලකණ්ණි වීඩියෝවක් වෙන්නත් පුළුවන් හරි කමන්න එකට බැන බලලා රවුලක් නැහැ හරිද මේ කියන්න තියෙන මෙච්චරයි මේ හිස්ටරි කියන්නේ සුපිරිම විෂයක් මේක හදාරන්න වාට මොනවා හරි මගෙන්ම දවක් ගන්න තියෙනවා නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ නම්බර් එක දාලා තියන්න ඕනලාගම හෙල්ප් එකක් දෙන්න හරිද හරි එහෙනම් ඔයද අදට ඔන්න මම මගේ වීඩියෝ කොටස නවත්තනවා බේසික් ටික ඔළුවට යන්න ඇති මේ බෝඩ් එක ටිකක් පේනවා මදි මම ඒක ඊළඟ වීඩියෝ එකෙන් හදාගන්න එහෙනම් අදට සමු ගන්න ජය